සමුද්‍ර සංධිය හරහා ගමන් කරන නෞකාවලට ඉරානය විසින් පහර දෙන සෑම අවස්ථාවකදීම ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ පාලමක් හෝ බලාගාරයක් බැගින් විනාශ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීම් කර ඇත. දෙපාර්ශ්වය අතර යුද්ධමය තත්ත්වය සහ ගුවන් ප්‍රහාර ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර සටන් විරාමයකට පැමිණීම සඳහා වූ අන්තර්කාලීන ගිවිසුමද මේ වන විට බිඳ වැටී තිබේ. මෙතැන් සිට ඉස්ලාමීය ඉරාන ජනරජය මගින් හෝමෝස් සමුද්‍ර සංධියේ නෞකාවලට මිසයිල රොකට් ඩ්‍රෝන හෝ වෙනත් ඕනෑම අයුරකින් පහර දෙන සෑම අවස්ථාවකම ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ එක් පාලමක් හෝ බලාගාරයක් බැගින් බෝම්බ හෙලා විනාශ කරනු ඇත යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍යකින් මේ සටහන් කර තිබේ. මීට අමතරව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමග සාකච්ඡා පැවැත්වීමට ඇමරිකාවට කිසිදු උනන්දුවක් නොමැති බවය. එමෙන්ම ඉරානයේ නටාන්ස් පරමාණුක මධ්‍යස්ථානයේ අසල පිහිටි පොළොව යට ඉදිකරමින් පවතින ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත ඉදිරියේදී ප්‍රහාර එල්ල කරන බවද ඔහු ඉඟි කළ බව විදේශ මාධ්‍ය පවසා සිටී. කෙසේ වෙතත් රාජතාන්ත්‍රික විසඳුමක් සෙවීම සඳහා ඉරාන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පාකිස්තානයේ සංචාරයකින් නිරත වී ඇති අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තවමත් පණිවිඩ හුවමාරු වෙමින් පවතින බැවින් රාජතාන්ත්‍රික සාකච්ඡා සම්පූර්ණයෙන්ම නතර වී නොමැති බවය.